Hi guys, welcome back to M4U. අද මම ඔයාලව අරගෙන යන්නේ සිනමා ඉතිහාසයේ විතරක් නෙමෙයි මනක්කල්පිත ලෝකයේ බිහිවුණු බිහිසුණුම සහ අద్භූතම චරිතයක් ගැන කතා කරන්න. ඒ තමා Pennywise. ඔයාලා හිතනවා ඇති මේ නිකම්ම මිනිමරු විකටෙක් එහෙම නැත්නම් නිකම්ම ක්ලෝන් කෙනෙක් කියලා. අද මම ඔයාලට ඔප්පු කරනවා Pennywise කියන්නේ මේ විශ්වයේ තරම් පැරණි සක්වලින් ආපු මහා භීෂණයක් කියලා. අද මම ඔයාලා වෙනුවෙන් Pennywise ගේ මුළු ඉතිහාසයම ඒ කියන්නේ එයාගේ උපතේ ඉඳන් එයාගේ සදාකාලික සතුරා වෙන යෝධ කැස්බෑවා මැටියුරින් ගැනත් මේ හැමදේම එකම වීඩියෝ එකකින් අරගෙන ආවා. දැන් welcome to Derry අලුත්ම සීරීස් එකක් ආව නිසා මේ රහස ඔයාලා දැනගෙන ඉන්නම ඕනේ. ඉතින් ලෑස්ති වෙන්න අද Derry නගරයේ අඳුරු කාණු පද්ධතිය ASCII හැංගිලා තියෙන මේ මහා රහස අපි එලි කරමු. මම ඔබේ හිතවතා M4U වෙතින්. මුලින්ම අපි යමු ඩෙරි වලට. මේ නගරේ හැදුනේ කොහොමද? 1715 දී පදිංචිකරුවන් මේ ප්‍රදේශයට එනකොට ඔවුන්ට දැනුණා මෙතන මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. Pennywise අවදි වෙන්නේ සෑම අවුරුදු 27කට වරක්. හැම අවදි වීමකදීම මහා මිනිමැරුම් රැළක් සිද්ධ වෙනවා. ඔයාලා දන්නවද 1906 කිචුනා අයන් වර්ක්ස් පිපිරීම? එතනදී ළමයි 88ක් එකපාරටම නැති වුණා. ඒත් පුදුමේ කියන්නේ නගරේ වැඩිහිටියෝ ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි ඉඩ්ගේ පාලනය. ඉට පුළුවන් ඩෙරි නගරේ ඉන්න මිනිස්සුන්ගේ මතකය සහ හෘද සාක්ෂිය පාලනය කරන්න. පොතේ සඳහන් වෙනවා Pennywise පෘථිවියට කඩාගෙන වැටුනේ මීට අවුරුදු මිලියන ගණනකට කලින් ග්‍රහකයක් විදිහට කියලා. ඔහු වැටුණු තැන තමයි අද මේ ඩෙරි නගරය ඉදි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු නගරෙම හැදිලා තියෙන්නේ මේ යක්ෂයාගේ සිරුර උඩ. දැන් අපි යමු මේ කතාවේ තියෙන ගැඹුරුම රහසට. Pennywiseට වඩා බලවත් කෙනෙක් මේ විශ්වයේ ඉන්නවද? ඔව්, ඒ තමයි මැටියුරින්. ස්ටෙෆන් කිංස්ගේ කොස්මික් යුනිවර්ස් එකේ ඉට් සහ මැටියුරින් කියන දෙන්නම බිහි වුණේ මැක්‍රෝවර්ස් කියන තැනක. මැටියුරින් කියන්නේ අතිවිශාල කැස්බෑවෙක්. අපේ මේ මුළු පෘථිවියම තරු සහ ග්‍රහලෝක බිහි වුණේ මැටියුරින්ගේ වමනින් කියලා තමයි පොතේ තියෙන්නේ. Pennywise කියන්නේ විනාශයට. මැටියුරින් කියන්නේ නිර්මාණයට. ඉට් කැස්බෑවට බයයි. මොකද කැස්බෑවා තමයි ඉට්ව මරන්න පුළුවන් රහස දන්නේ. චිත්‍රපටයේ පෙන්නන්නේ නැති වුණාට 1989 දී ළමයින්ට මේ මායාව පරාජය කරන්න උදව් කරන්නේ මැටියුරින් විසින් ලබා දෙන මානසික පණිවිඩය නිසායි. මේ දෙන්නම නිර්මාණය කරේ ගෑන් ද අද කියලා හඳුන්වන මහා බලවේගය මගින්. මේ ගෑන් කියන්නේ මුළු විශ්වයේම දෙවියන් වගේ කෙනෙක්. Pennywiseගේ ඇත්තම රූපය මොකද්ද? ඒක මකුළුවෙක් නෙමෙයි, ඒක ක්ලවුන් කෙනෙකුත් නෙමෙයි. ඒක තමයි ඩෙඩ්ලයිට්ස්. මේවා තැඹිලි පාට ආලෝක බෝල වගේ ශක්තියක්. මේවා තියෙන්නේ අපේ විශ්වයේ නෙමෙයි. කවුරු හරි මේ ආලෝකය දිහා කෙලින් බැලුවොත් එයාගේ ආත්මය සදහටම Pennywiseගේ ග්‍රහණය ඇතුලේ සිර වෙනවා. පොතේ විස්තර කරන විදිහට Pennywise කියන්නේ පෘථිවියේදී රූපයක් ගන්න බැරි ආලෝක ශක්තියක්. ළමයින්ට මේක මකුළුවෙක් වගේ පේන්නේ මිනිස් මොළයට ඉඩ්ගේ ඇත්තම රූපය දරා ගන්න බැරි නිසායි. ඒකයි Pennywise කියන්නේ you will float too කියලා. ඒ කියන්නේ ඔයාගේ ආත්මය සදහටම අඳුරු අභ්‍යාකාශයක පාවෙමින් වේදනා විඳිනවා කියන එකයි. Pennywise මරන්න සාමාන්‍ය විදිහට බෑ. ඒකට කරන්න ඕනේ Ritual of Truth කියන චාරිත්‍රය. චිත්‍රපටයේ මේක පෙන්වුවේ හරිම පොඩි විදිහට. ඒත් පොතේ මේක භයානක සටනක්. මේකෙදි ළමයි සහ Pennywise තමන්ගේ දිවවල් එකිනෙකාට පටලවගෙන එකිනෙකාගේ මනස ඇතුළට යනවා. එතනදී Pennywise පරාජය කරන්න නම් ඔහුව විහිළුවකට ලක් කරන්න ඕනේ. මොකද Pennywise පෝෂණය වෙන්නේ බයෙන්. ඒ නිසා බය නැති කරගෙන hina වුණොත් එයාට ශක්තිය නැහැ. ඒත් එක්කම ඉට් කියන්නේ ගැහැණු සතෙක් කියලා පොතේ පොඩි ඉඟියක් දෙනවා. මොකද ළමයාගේ බිත්තර දහස් ගණනක් දකිනවා පොළව යටදී. මේ බිත්තර වලින් තමයි ඉට්ගේ වර්ගය පෘථිවියේ පැතිරෙන්න හැදුවේ. ඔයාලා හිතනවා නම් Pennywise කියන්නේ මේ වගේ ඉන්න එකම ජීවියා කියලා ඒක වැරදි. ස්ටෙෆන් කිංස්ගේ The Dark Tower කතා මාලාවේ අපිට දකින්න ලැබෙනවා ඩැන්ඩලෝ කියන ජීවියාව. මොහුත් Pennywise වගේමයි. හැබැයි මොහු පෝෂණය වෙන්නේ බයෙන් නෙමෙයි, හිනාවෙන්. ඔහු මිනිසුන්ව හිනස්සලා ඒ හරහා එන ශක්තිය
ශක්තිය උරා ගන්නවා. Pennywise වගේම මොහු ග්ලෙමර් වර්ගයේ ජීවියෙක්. ඒ වගේම මේ හැමෝම වැඩ කරන්නේ Crimson King කියන මහා යක්ෂයා වෙනුවෙන්. ඒ කියන්නේ Pennywise කියන්නේ මහා විශාල අඳුරු හමුදාවක එක සොල්දාදුවෙක් විතරයි. දැන් අපි යන්නේ මේ ගමනේ අවසානෙට. 2025 දී එන Welcome to Derry series එකෙන් අපිට 1960 ගණන් වල Pennywise ගේ අඳුරු ඉතිහාසය බලා ගන්න පුළුවන්. ඒ කාලෙදී Pennywise අවදි වුණේ කොහොමද? ඔහු මොන වගේ රූපයක් ගත්තද? මේවා තමයි අපි ඉදිරියේදී දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම ඩෙරි නගරේ ගින්නක් ඇතිවෙච්ච බ්ලැක් ස්පොට් සමාජ ශාලාවේ සිද්ධිය අපිට මේ සීරීස් එකෙන් බලා ගන්න ලැබෙයි කියලා ආරංචියක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ මහා භීෂණය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? Dreamcatcher පොතේ තියෙන විදිහට Pennywise තාම ඩෙරි වල ජීවත් වෙන්න පුළුවන්. Pennywise ජීවත් වෙනවා කියලා ලියපු බිත්තියක් ඒ පොතේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ළමයි එයාගේ හදවත විනාශ කළත් එයාගේ ආත්මය තාම මේ නගරේ තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා. ඉදිරියේදී එන හොරර් සහ මිස්ටරි බ්‍රේක්ඩවුන්ස් බලන්න අපේ WhatsApp channel එකට join වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.